2026 අප්‍රේල් මාසේ මීන රාශියේ සිට මේෂ රාශියට රවිගේ සම්ප්‍රාප්තිය මීන ලග්න හිමියන්ට කොහොමද? මීන ලග්න හිමියන් මේ වෙනකොට ජීවිතේ ඉරාෂ්ටක තත්වයකට මුහුණ දෙමින් ප්‍රශ්න ගැටලු අභියෝගත් එක්ක පොරබදිමින් වෙහෙස මහන්සි වෙලා ඉන්නේ. මේ කාල සීමාවේ ඔබට මේ නව අවුරුදු උදාවත් එක්ක මොන වගේ වෙනස්කම් අපි ජීවිතයේ ඇති කරනවද? ඔබට සුබදායී දේවල් මොනවද උදා කරගන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට සෙනසුරු මීන රාශිය ගමන් කරන නිසා ඔබ ලග්නේ රාශියකින් පීඩා විඳිනවා. ඉතින් මේ කාල සීමාව තුළ ජීවිතේ කාර්යබහුලතාවයේ වගකීම් වැඩිවීම ටිකක් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි කාල සීමාවක් තමයි ඔබ පසුගිය කාලය පුරාවටම මුහුණ දෙමින් ඉන්නේ. ඉතින් මේ කාල සීමාව තුළ ඔබට ප්‍රශ්න ගැටලු ටිකක් වැඩි, ඒ වගේම අභියෝගකාරී ස්වභාවයන් වැඩි, ජීවිතේට නොසිතන නොසිතූ කරදර බාධක අභියෝග රැසක් එක්ක තමයි ඔබ මේ ජීවන ගමන මේ වෙනකොට ගෙනියන්නේ. අප්‍රේල් මාසයේදී රවි මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කරන කාලය ගැන අපි සලකා බැලුවොත් පසුගිය කාලය මේ 14 වෙනිදා වෙනකන් කාල සීමාවේ ඔබට අධිකව උෂ්ණාධික රෝග, ඉසේ කැක්කුම්, අධික තෙහෙට්ටුව ටිකක් ප්‍රබල විදියට පවතින කාලයක් තමයි ඔබ මේ වෙනකොට පසු කරමින් ඉන්නේ. නමුත් රවි මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කරන කාල සීමාවේදී දෙවැන්නට රවිගේ ගමනය ඒ නිසා ඔබට ඔබේ ආදායම උත්පාදනය සම්බන්ධයෙන්, ඔබේ ආර්ථිකමය දියුණුව සම්බන්ධයෙන් ඔන්න ඔබට සුබදායි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක්. මේ කාල සීමාව තුළ ඔබට මූල්‍යමය වාසි, ආර්ථිකමය වශයෙන් සංවර්ධනය, නව රැකියා, ඒ වගේම නව ආදායම් මාර්ග උත්පාදනය වෙන්න පරිසරය සකස් වෙන කාලයක්. ඉතින් මේ කාල සීමාව තුළ ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ආර්ථික වශයෙන් ඔබේ දියුණුව හදාගන්න. ඉතින් මීන ලග්න හිමියන්ට මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒක යම් තාක් දුරට සහනයක් වෙනවා. නමුත් ඔබ මේ වෙලාවේ ඊටාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ ඔබේ වචනය සම්බන්ධයෙන්. ඔබට තියෙන පීඩනයත් එක්ක, ඔබට බොහෝ වෙලාවට ඔබේ පවුලේත් එක්ක, ළඟමයත් එක්ක, ඔබත් එක්ක නිතරම කටයුතු කරන අයත් එක්ක වචන හුමාරු ඇති වෙන්න පුළුවන්. ඒ තුල ඔබට තිබිච්ච තැන, ඔබට තියෙන ගෞරවය, ආදරය, මේ දේවල් ගිලිහි යන්න පුළුවන් ඔබේ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කරනකොට, කතා කරනකොට හරි පරිස්සමෙන් කතා කරන්න ඕන කාල සීමාව. මොකද ඒ අයට දැනෙන්න පුළුවන්, ඔබ ළඟ ඉන්න අයට දැනෙන්න පුළුවන් නිකන් ඔවුන්ව පාලනය කරන, උන්ට අණ කරන වගේ ගතියක්, පාලනීය විධානීය ස්වරූපයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳක් කිව්වත් ඒක ඔබ කියන ස්වරය අනුව අනිත් අයට ඒක ටිකක් කීර්ති අවසන, නැත්තම් ඔබව එපා කරවන, කලකිරීම දන්වන ස්වභාවයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මීන ලග්න හිමියන් ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද ඔබ සංවේදී පුද්ගලයන් කොට්ටාශයක් මීන ලග්න හිමියන් කියන්නේ. ඔබට ශනිකව කේන්ති කියත් ඉක්මනට නිවෙනවා. නමුත් මේ වෙලාවේ ඔබ කරන කියන දේවල් වලින් ඔබට දුක් වෙන්න හේතු හදාගන්න එපා. මොකද ඇතැම් වෙලාවට මේ වෙලාවේ ඔබ හිතන්නේ නැතුව කරන වචන, හිතන්නේ නැතුව කියන දේවල්, හිතන්නේ නැතුව ඔබගේ ප්‍රතිචාර දැක්වීම නිසා ඔබට දීර්ඝ කාලීනව ඔබට වටින අය ඔබේ ජීවිතේ අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ වෙලාවේ ඔබට පීඩනයක් තිබුණත් ඒක ටිකක් කළමනාකරණය කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. මොකද ඔබ ඉන්නේ ටිකක් පීඩාකාරී තත්ත්වයක. ඔබට ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න ගැටලුත් එක්ක ඔබ ප්‍රතිචාර දක්වනකොට ඒ ප්‍රතිචාර තුළ ඔබ ගැන ඇතිවෙන ප්‍රතිරූපය ඇතැම් වෙලාවට ඔබට හානිදායක වෙන්න පුළුවන් කියන පණිවිඩය තමයි මේ විස්තරය ඇතුලේ අපි ඔබට කියන්නේ. එතකම ධනය සහ ආර්ථික වර්ධනය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් අරන් තියෙනවා.
ටික ටික ඔබට දැනෙනවා මේ වෙලාවෙත් යම් තාක් දුරට ඔබේ සංවර්ධනයක් සිදු වෙනවා. ඒ සංවර්ධනය ටිකක් වැඩි වෙන්න අප්‍රේල් මාසේ 14න් පස්සේ ලැබෙන කාල සීමාව ඔබට හොඳ වෙනවා. ඉතින් ඔබට ඔබේ පවුලේ අයගෙන් ඔබ ළඟ ඉන්න අයගෙන් ඔබට උදව් ලැබෙන කාලයක්. ඉතින් මේ කාල සීමාවේදී ඒ උදව් වලින් ප්‍රයෝජන අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ඔබේ කටයුතු සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම මේ වෙලාවේ ඔබට ප්‍රතිරූපය නංවන්න. ඇඳුම් පැළඳුම් ගන්න හිතෙනවා, යාන වාහන ගන්න හිතෙනවා, ගෙවල් හදන්න හිතෙනවා, ටිකක් ලොකු දේවල් කරන්න හිතෙනවා. ඒක හොඳයි. නමුත් වියදම් කළමනාකරණය කරගනිමින් ණය වෙන්නේ නැතුව මේ කටයුතු කරගන්න එක වටිනවා. ඒ වගේම සමාජීය පිළිගැනීම ඔබට වෙනදට වඩා ලැබෙන කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාවේදී ඔබට ඔබේ තත්ත්වය, ඔබේ වටිනකම ඉහළ යනවා. ඔබට හොඳ ප්‍රතිරූපයක් ලැබෙනවා. ඒ වගේම ඔබ ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පසු කරමින් ඉන්න නිසා මේ කාල සීමාවේදී ඔබට ඔබේ විවාහ අපේක්ෂක පුද්ගලයන්ට විවාහයක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් මේ වෙලාවේ ඔබට විවාහය සාර්ථක කරගන්න පුළුවන්. නමුත් ඔබ බාහිර පෙනුමට වඩා ඔබට අභ්‍යන්තරිකව තියෙන ගැළපීම ගැන හිතලා තීරණ ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙලාවේ ඔබේ ළඟායත් එක්ක ගැටෙන කාලයක් නිසා විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට අප්‍රේල් මාසයෙන් පස්සේ ඔබේ වටපිටාවේ ඔබේ ඥාතීන්, මිතුරන් මේ අයගෙන් තියෙන ප්‍රතිචාර ඔබට හොඳ වෙනවා. ඒ නිසා ඔබට මානසික වශයෙන් සතුටක්, සැනසුමක් ලැබෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් මොරණ්ඩුකමට වැඩ කරන්න හොඳ නැති කාලයක්. රවි සහ සෙනසුරු දෙකම ඉන්නේ එක රාශියක. ඒ නිසා ඔබේ මතයට වැඩ කරන්න ගිහිල්ලා ටිකක් මොරණ්ඩු ස්වභාවයක් ඇති වෙනවා මේ ගෙවෙන කාල සීමාවේ. ඒත් එක්කම දැන් මීන රාශිය ඉඳලා මේෂ රාශියට රවි මාරුණත් සෙනසුරු ලග්නේ ඉන්නවා. ඒ නිසා ගොඩක් වෙලාවට ආවේගශීලී වීම, මොරණ්ඩුකම, කේන්තියාම ප්‍රබල වශයෙන් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඒකට අනුරූපව දෙවැන්නේ රවි ඉන්න නිසා ඔබේ වචනය වෙනදට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෘදු ලෙස අදහස් දක්වන කෙනෙක් බොහෝ වෙලාවට මීන ලග්න හිමියන්. ඒ නිසා වචන පාලනය කරගන්න ඕනේ. මොකද රවි ඉන්න මේ වෙලාවේ දෙවැන්න නිසා ඔබට ටිකක් ඔබේ කේන්තියත් එක්ක ඔබේ වචන එච්චර හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒත් එක්කම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවොත් අපි රවිගේ සහ සෙනසුරුගේ බලපෑම නිසා විශේෂයෙන්ම උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම්, සෙම, ඒ වගේම හිස රදය ප්‍රබල විදියට ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඇති වෙන්න පුළුවන් නිසා ඔබ ඔබේ ශරීර සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒත් එක්කම ඇස් ආශ්‍රිතව රෝග, දත් ආශ්‍රිතව රෝග ටිකක් ඇති වෙන්න පුළුවන්. කාර්ය බහුලකම නිසා මානසික සහ ශාරීරික වෙහෙස ටිකක් වැඩි. ඉතින් මේ කාලේ ඔබට විවේකය අවශ්‍යයි. ඒ නිසා ඔබ ඔබේ විවේකය ගැනත් ඔන්න සැලකිල්ලක් දක්වන්න ඕනේ. විශේෂයෙන්ම තමන් ගන්න ආහාර පාන ගැන, වෙලාවට ආහාර ගන්න එක ගැන, තමන්ට ගැළපෙන ආහාර ගන්න එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන කාල සීමාව. අධ්‍යාපනය හා ඔබේ තත්ත්වය, ඔබේ ජීවන තත්ත්වය ගැන කතා කරොත් ඔබට කැපවීමෙන් වැඩ කරලා ඉතාම සාර්ථක අධ්‍යාපනික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් පෞගේ කාලේ ඔබට කම්මැලිකමෙන් ඔබ ඇතැම් දේවල් අතෑරලා හිටියා. ටිකක් ඔබේ ආත්ම ශක්තිය අඩු වෙලා තිබුණා. හැබැයි ඔබට අප්‍රේල් 14න් පස්සේ ලැබෙන කාල සීමාවේදී ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ අධ්‍යයන කටයුතු නැවතත් ඉතා හොඳ මට්ටමකින් කරගන්න. ඒ නිසා මීන ලග්න හිමියන්ට සමස්තයක් විදියට බැලුවම ඉතාම හොඳ ප්‍රතිඵලදායී කාල සීමාවක් තමයි නව වසර උදාවත් එක්ක
පැමිණෙන්නේ. ඒ නිසා ඔබේ තියෙන හොඳ ගතිගුණ ඒවා රැකගෙන ඔබේ මේ తాවකාලිකව ඇතිවෙන්නා වූ මේ ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් තේරුම් අරගෙන ඒවාට ඊටාම හොඳින් බුද්ධිමත්ව මුහුණ දෙන්න ඔබ, ඉවසිලිවන්තව මුහුණ දෙන්න, ඒ වගේම උපක්‍රමශීලීව මුහුණ දෙන්න ඔබ වග බලා ගන්න ඕන. මොකද එහෙම කරොත් ඔබ රැකගෙන ආපු දේවල් ඉදිරියට රැකගන්න, ඔබ වටා ඉන්න ඔබට ආදරය කරන අය රැකගන්න, ඒ වගේම ඔබ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිරූපය, ඒ වගේම ඔබට ලැබෙන ප්‍රතිලාභ ඉතාම හොඳින් ලබා ගන්න. ඔබේ තියෙන මේ චූටි දුර්වලතාවයන්, පුංචි ගැටලු ටික තේරුම් අරගෙන ඒවා ගැන සැලකිලිමත් වෙලා විශේෂයෙන්ම තමයි කට පරිස්සමෙන් කටයුතු කරොත් ඔබට පුළුවන්කම ලැබෙනවා ඉතාමත් හොඳ ප්‍රතිඵල අනාගතයට අත් කරගන්න. ඉතින් ඔබේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් උනත් ක්‍රමයෙන් ගෙවෙමින් පවතිනවා. ඒ නිසා ඔබ මේ වෙලාවේ ඔබේ ජීවිතයේ සංවර්ධනය වෙනුවෙන් ඔබේ කටයුතු සාර්ථක කරගන්න සෙමෙන් ඔබ ගමන ඉදිරියට යා යුතු කාලයක්. ඒ නිසා මීන ලග්න හිමියන්ට මේ අවුරුදු උදාවත් එක්ක සුබදායක ප්‍රතිඵල බොහොමයක් ලැබෙනවා. ඒත් එක්කම ඔබේ තියෙන දුර්වලතාවයන් හඳුනාගෙන ඒවා කළමනාකරණය කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මීන ලග්න හිමියන් උත්සාහවන්ත වෙන්න.